පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගියොත් කවදාවත් අපිට නිවනට පාර හදනවද? බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේටමයි පාර හදයි. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑ පින්නතුනේ. මගේ අහවල් වැඩ ටික කරවගන්න විතරයි ඇසුරු කරන්න කියලා හිතන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කිව්වේ එපාමයි කියලා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තං හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළේ. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තං තමන් හා සමාන කෙනෙක්. ඊට පල්ලෙහා කෙනෙක් එපා. මංගල සූත්‍රයේ ලෝකෙ තියෙන උතුම්ම කාරණා 38 ගෙන හැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්වනවා.